ගනි. තාක්ෂිකාර පේනවනේ මේ කෙනෙක් වහබීලා නැරිලා ඉන්නේ. අපි මේ ගැටුමට යන්න බලන්නේ අවුරුදු ගානකින් කවුරුත් දිගින් නැහැ. ඉතින් බලමු පොඩ්ඩක් ගේ ආවට ගිහින් බලමු. එනවාද ගේ? දැක්කේ වෙලා අපිට පේනවා. ඔළුවරයි බං ගේ පේන්නේ. මෙතන ඉන්නේ ගොඩක් අය එහෙම බය වෙලා තියෙනවා. පළවෙනි පාරට ආන්නේ. ගේ හොඳට ඔයගොල්ලෝ බලාගන්න මේ. තනකොළ කෙලින්ම මේ අබ්බූත ගුහාවක්. මෙහෙට යම් බලන්න අපි. ඒ කොහෙන්ද බං මේකට ඇතුල් වෙන්න තියෙන්නේ? මෙහෙන් ගිහින් බලමු මේ මෙතන පොඩ්ඩක් නිකන් පාර වගේ තියෙනවා. ඔල්ලන්නේ කොහෙද ගන්නට කරලා. තියෙනවනේ මේ. මේ පොඩ්ඩ අල්ල. බලන්න. ගේ හොඳට බලා ගන්න පුළුවන්. කැලේට ගිහින් තියෙන්නේ මේ. දැන් මේ මෙහින් යන් බලන්න අපි. ඒ බලන්න සත්තු වෙති. බලන්න දිමේ. බලමු මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා කියනවා. ඉතින් බලමු ගෙදර හොල්මන් ඉන්නවද කියලා ඇත්තටම. ඒනානේ මුල්ලේ වගේ තියෙන්නේ. එතන කොහෙන්ද බලලා ඇතුල් වෙන්නේ ඉතින්? ආව තමයි බලා ගන්න පුළුවන් පේනවනේ. පොඩි කැලේද බං? කැලයක් තියෙන්නේ. මේන් බෑනේ. මේන් බෑ යන්නනේ. තනිකර කැලයක් තියෙන්නේ. පොඩි ගානේ මේ ගෙදර ඉන්න එක්කිනා වහබීලා තාම ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලන්නලා ෂී. අදම සද්දේ. මේ සද්දේ හැමත් ඇහෙනවා. ඉතින් මේ පල්ලෙහාට බෑනේ මේ. අබ්බූතකම බෑලා බලමු පල්ලෙහාට. මේ කොහොමද මම පාරක් හොයාගන්නේ? අරේ ඈත් වගේ අපිට නිකන් වන්න කැලේ යන්නේ බං. කියනවා. කැලේට ගිහින් තියෙන්නේ අපි පොඩ්ඩක් ගිහින් බලමු සත්තු එහෙම ඇති. වනමලී වෙක්කන් එන්නේ. මේ කුස්සියද කොහෙද බං? අඩු කුස්සිය නේද බං වෙන්නේ ඉතින් නැත්තම් මේ කුස්සියද කොහෙද? පහලෙත් නෑ. හරි අපි මෙහෙන් යම් බලන්න. අනිතර මේ වටේම තියෙන කැලේ දෙන්නා අල්ලලා. ඉතින් පරිපලක් වගේ එකක් තියෙනවා නේද? මේව පේන්න බෑ තනිකර කැලේ තියෙන්නේ මේ පට්ට කැලයක් මැද්දේ ඉන්නේ. අපිට ගේ ඇතුළ බලාගත්තේ මේ ජනේලයක් එහෙම තියෙනවා. සද්දයක් එහෙමත් අපිට පොඩ්ඩක් ඇහෙනවා ලාවට වගේ. ඉතින් බලමු මේ කැලේ වන කැලේ දින් බලනවා. හොල්මනක් ඉන්දියක් යනවා කියලා හිතාගෙන ආවේ. මේක තමයි දුර ඇරලා බලමු එහෙනම්. බලමු. මේක වෙන්නේ පාර නේ. මෙහෙන් වෙන්නේ නැති මේ අත්ත කැලේනේ බා. අරන් බලමු. ඇරලා බලමු දොර එහෙනම්. ඕන පුකක් කියලා ඇරලා බලමු. එක්ක හිතුවද බෑනක ඉන්නේ. ආරවල එහෙම ගන්න දෙයක් නැහැ ඉතින්. මේ කවුරුද? කාමරේ විතරයි. මේ අල්ලලා බලමු. නේනේ බා. මේකේ කාලේ විතරද මං පොඩ්ඩක් කැලේට ගිහලා නැත්නම්? බෝතලයක් තියෙනවා පෙන්නනවා කලින් අපි එද්දී එතන බෝතලයක් තිබ්බේ. අර තියෙන බෝතලේ කොහෙද බෝතලයක්? නැත්තේනේ වද්දේ. උගෝ වගේ එකක් තියෙනවා. පට්ට වර්ණයි මොනවද? ඉපාරන් අල්ලන්නේ වරේ. පට්ට වර්ණයි මොනවද? ගින්නේ ගන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඉස්සන්නේ බා අපේ උඩුවලට. වහලෙන් වෙටේ ඉඳන්නේ. ඒකට හිටපන්. කවුරු අනින්නේ බා. දැන් මුළු ගේම සෙලෙක්ට් කරලා බලනවා. මේ බලාගන්න හැයි. මේ මේක පුගන්න පොඩි ගාමර යන්නේ බා. ඉතින් පොඩියට බෙවුනට ඇතුලේ මට ලොකුයි. ඒ ඇත්තට මේ වීදුරු කොටලක් කොහෙන්ද බං ආවේ ප්ලාස්ටික් බෝතලයක් නම් තියෙනවා. කලින් පෙර තිබ්බෙත් නැහැ හැබැයි හොඳේ. ඒක ඔය අල්ලන්න එපා ඒ. දොර ඇරලා දීපන් කෝකට. මේකේ බීලා වැඩි නරනකොනේ. අඩ උයි තියෙන
මෙන්න බීලා මැරිච්චා කියපුවා. මේ ඉතින් මේ මැරිච්චය සුර මුං ඇත්ත කියලා තියන්නේ. ඇත්තටම වහබීලා දානවා මැරිලා තියෙන්නේ. ඉතින් වෙති. මේ ඇත්ත අපි මේ තියුවානේ මේ දී. හොඳ ගුලිය. ඒ සත්‍යයෙන් හදන්න කාමරේ. වරින් හදන්න කාමරේ ඉන්න. මේකින් ඇහෙනවා බං සද්දයක්. ඒ වරින් ඉලා. අනේ කට්ටිය මේකටින්ද බලලා. කවුරු මයිලේ නෝරා. අපි යෝයන්න බලමු. මේ සද්දෙමුත් ඇහෙනවා නේ. මතිලා. මේ හපා. ඕක. මේ පාබන් අපි බය වෙලා බෑ. අපි යමු. බය නෑ බය වුණොත් මේ මේ උඹලා දැක්කද ඒක? අපි බලමු අප මේ හො. ඊ උඹලා දැක්කද බං මේ කරමු මම කියලා කියන්නේ බලන්න. වාරේ කනව වෙනම පුරා නෝන්නේ. නෑ ඒ පොඩ්ඩක් මේව ඉතින් එකක් විතරයි මං තියන්නේ. ඒ මෙතන රෙද්ද විතර විශ්චිලනේ මෙතන තුන්ව මිනිස්සෙක් වගේ නිදිය බං. ඒකට වගේ తీරෝවා. යාර සද්ද එනවා බං ආයි. යම නෑ බය වෙලා ඉන්න බෑ. කවුරු ගියා ඒ කවුරු ගියා? ඒ බහයිනේ මම. මේ බලා. ඔය ටිකද වන්දලා. ඒක අධ්‍යය එනවා බං. අඩෝ මේක අන්නක් බෑ බං. අපන් බන් කැමරාව ඇතුලට. ඊ ඇතුලේ අන්න මේ මරුන් ගන්න බෑ අමන්. මේ බලා. මේ ලැට් ටොයිලට් එක යන පාවිච්චි කරලා ආයි ජීවිතේට හොඳේ. මෙතන ආයි ඇතුළට ගිහින් බලමු. බබාලේ යමන් ගිහින් බලන්නේ යම. මෙතන යන්න බෑ. ඊ කවුරු ආවා මේ පැත්තට? හැම තිස්සෙම බය වෙලා ඉඳන් හරියන්නේ නෑ බා. ඒ අපි හිතනින් දබන් පේන්නේ මන්නම් හිතන්නේ. මේ මට නම් බෑ. සද්ද වැඩි ඈ. අපි ගිහින් බලමු වරේ. මේ සද්ද එනවා වරේ බලන්න. වල්ලා අතන තිබ්බ එක බිඳුනා කවුරුත් එතන නෑ. මේ මන්නම් ඉන්නේ යමන්. අර දොරත් අර දාලා. අන්න දොර හැරුණානේ. ඒ කවුරුත් බය වෙන්නේ නැතයි. අපි ආයෙ ගිහින් බලමු වරේ. මෙහෙන් යම. ඔයෙන් යමන් බලන්න වරේ. මෙහෙන් යම. මේ උඹලා දැක්කද ඒක? එනි කවුරු දැක්කා? මේ මොකක් හරි දැම්මා. යම් බලන්න. මෙහෙන් යම. යන්නේ යන්න බෑ ආයෙ. එක්ක ඔයමලා දාන්න. අර රෙද්ද අතන තාම තියෙනවා බං. ඊ මං අහන්නේ මේක ඇතුළේ කොහොමද රෙද්දක් ආවේ? ඔන්න ඉතින් ගොල්ල ගැනි. ඔව්. එක්ක ඔයමලා දාන්න ඕනේ. දැක්කට පස්සේ ආයෙ දකින්නත් ඕනේ මුට. මෙන්න පේනවනේ. පොඩි කැලයක් නෙමෙයි. ඒ යන්න එපා. අතන විතර මොකද මේක මෙතනට ආවේ.
අපි කලින් වීඩියෝ එකේ ඉද්දි එතන මෙතන බෝතලේ තිබ්බේ. මෙතන බෝතලේ තිබ්බේ. උඹලා මතකයි නේ? ඕ. බෝතලේ කොහොමද මෙතන දාන්නේ? අය බලන්න වීඩියෝ එක පෝස්ට් කරලා. මේ ඊ අර මොකද්ද විසිකුනේ? තිබන් යම. නෑ අර බලන්න. අර අතන. මම බලන්න කියලා. මේ මෙහෙන් ආයේ. මේ මෙහෙන් ආයේ. එළියෙන් මම බලන්නේ නේද? හරි. මේ පාස කැලෑවනේ බං. බලන්නේ මම අපි සත්තුයි මේ තිබුණේ. ඒ බෑ බා යමම් බන් දැන් මේ 11යි ගාන. දැක්කේ නැල්ලු මූ පච්චර දෙකට දැකලා. අනේ යමන්. අර එතනට කොහෙන්ද ගියා රෙද්දක්. ඒකත් මේ පරණ දිරච්ච මේක. උඹලා බය වෙන්න එපා. කට්ටිය එකට මෙච්චර මේ සද්ද ඇහෙනවා. මේ බය බං. ඉතල රෙද්ද ගාවට යමන්. අපි රෙද්ද ගාව මොකද්ද ඉන්නේ කියලා බලාගන්නකොට හරියට. මේ අර බීපු එක නේ. මේ දීපු එකේ හැදෙන පුල් තීන්නා කියලා උන්නේ නැහැ බීපු එකේ මොකුත් උන්නේ නැහැ බය. එහා පැත්තේ කියලා බං. මු බීලි වල එතනට ගිහිල්ලා දාන්න වැරුණා. දැන් අපිට තේරෙනවා ඉතින් මේ ඊටවල කියලා. ඔය මේවා දකිද්දි බයයි බං. මේ බලන්න මොනවද මේ? වෙලිවල් ගැට වගේ නිකන්. මේ එළියෙන් ආපු බෑ. ඒවා ටිකක් මොකට කරනයි බං මේ බෙහෙත් ටික බලන්න. මේ බලහම්. මේ හරිද? පිස්සෙක් මේ ගෙදර ඉඳලා කියන්නේ. ඒනවනේ. පිස්සෙක් කියලා තමයි ගමේ අය කියන්නේ බෙහෙත් බිල්ල ගාම මේ එල්ල තියෙන පිස්සු ඇදලා. ඒ ඉඳලා අයිතිදානේ පොතක් කරනවා. පොතය මෙන්න ෆොටෝ හම්බෙලා තියෙනවා. ගෙදර අයිතිකාරයේ ෆොටෝ. මූත පිස්සා. තේරෙනවනේ. ඌ එන්නේ දිනේ බං. බලන්න පොඩි පරණ පිස්සෙක් වගේ තමයි ඉන්නේ. එන්නේ නැද්ද කොණ්ඩේ මම හැටි? අර ගියේ. හරිද? මේ විසික් කරන්න බෑ. ඔය පාන්සල වැඩ කරපු ඉතිවිලා හම්බුනේ. ආරේ අපේ ඉතිවිලා හම්බුනේ. පාන්සල වැඩ කරපු එක වගේ නිකන්. බලහන් ඒ කියන්නේ අපිට බැල්මට පේනවා මු පිස්සෙක් කියලා. කුඹියෙන් ඉන්නවා. ඔරුවක් නෙමේ. ඔරුවක් නෙමේ. කුඹි හැම ඉන්නවා. මේ අගෞරව කරන්න එපා යම. මේ පේනවනේ. ඕ කැල්ල අපිටම කියලා ඉතින් යම. යම. ඔව්. ඊට පස්සේ අපිට බලන්න හද්ද. අත්‍තරම දැන් මෙතන මොකක් හරි කියනවා කියලා අපිට හිතාගන්න කොක්කාරණ තියෙනවා තමයි බොරු නෙමෙයි කියලා නේ. නෑ කොහොමද කිව්වනේ බං ගමේ උන් සද්ද බද්ද නම් තියෙනවා කියලා යද්දි. අද්දබද්ද දිනුවා. ඒ මේක වැයිලානේ බං. මේ කරදරයක් කරන්න ආයේ ඒ පරිස්සමින් ගානේ පොල්ලේ මේ වහලා තිබ්බ දොර ඇරලා තිබ්බ දොර කොහොමද කියන්නේ වැහුනේ? කෙන කරන්න බැරි අනේ ආයන්න ඕනේ නෑ මෙන්න මේ වරෙන් තව මොන මගුල්ද 100 200 දැනගත්තනේ දැන් මොකද ඉන්නවා කියලා අරහින් යමන්කෝ බලන්න ඵලයන් මොනෝ එක් ගන්න ඒ බලන්න වෙලා ඒ කට්ටියම ඉන්නෝනේ ඒ අරුකෝ කැලේ යන්න කොහොමද බං එක කතුරු දාන්න ඒ අපේ එකේ කතුරු දාන්න බං අපේ කතුරු දාන්න යමන් මේ වරෙන් යකෝ ලැජ්ජ නැතු ආයිතෝ ගියාද සාම උපතුනේ අවුලේ නෑ යම බලන්න හරිලා පේනවා කැලේ ඉතින් මේ එළියට ගිහින් කතා කරමු අපි ආපාරම යන්නේ අපි එළියට ආවා අපි ඇවිල්ලා ඉන්නේ දැන් එළියට මේ පේනවනේ බංගලාව වගේ තියෙන්නේ ලංකාව බයි ඉන්නේ ආව මේකේ ඩයිරෙක්ට් එළියට ගියා කොහොමද ලංකල්ල බලන්න අමතරවම සිදුවීම් ගොඩක් එකතු වුණා මේක තියෙන්නේ මේ තනිකර කැලේ කැලේ තියෙන්නේ පේන්නේ නැහැ ඔය කළුවරට ටෝච් අල්ලහන්කෝ දැන් අල්ලලා දැන් මේ ගෙදරට ඇල්ලුවොත් ගෙදර විතරයි බලහන් ගෙදර පොඩ්ඩක් ඔය පේනවනේ දැන් ගෙදර පේනවනේ තනිකර කැලයක් තියෙන්නේ වන කැලේ කට්ට කරුවිලි තිබ්බට අපි මේ කැලේ ආවේ මම බලන්න මේක එහා පැත්තෙන් බලන්න අපි ගේ වටේ දැන් අපි ගේ වටේ පොඩ්ඩක් නිරීක්ෂණය කරමු
දැන් දැනගත්ත ඇතුලේ තියෙනවා කියලා මොකක් හරි සීන් එකක්. සද්දපත් හොඳටම ඇහුණා. සද්දපත් වැඩි. සද්ද නෑ. අපි ආපු වෙලේ ඉඳන් දැන් සද්දපත් පොඩ්ඩක්. දැන් මේ පැත්තේ කට්ටිය කොහමද කිව්වනේ මේක සද්දපත් තියෙනවා කියලා. දැන් මෙතන මේ අය වැඩින්නේ ඉඳන් නෑ හොඳේ. අපි දැන් මේ මෙතන පාර වගේ කෑල්ලක් තියෙන යම එතනින් බලන්න. සත්තු හේම ඇති බලගෙන යන්න. අපි නෝ දැන් ටික ලස්සනයි. අපි හොයාගන්න ඕනේ මේ ගේ ඉස්සරහා යන කොහෙද ඉස්සරහට යන්නේ අපි උඩට ගියේ ඉස්සරහ නෙමෙයිද බං? අපි ගේ ඉස්සරහින් නේ ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ මේ ගස් එහෙම ගස් කෙලින්ම ආයි කඩාගෙන ගිහින් තියෙන තාප්පවල්. ගේ ඇතුලට බහැලා තියෙන්නේ. බිත්ති කඩාගෙන ගිහින් තියෙන තාප්පවල්. ඒ වරෙල්ලා. තනියෙන් ඉන්න එපා ඕයි. වරෙන්. අක්කේ එකටින් වරෙන්. ශාමකගේ ලොකු කම. මේ මට බෑ අයියන් ඔබ ඵලයක් මට නම් බෑ. ඒතර මේක ඉස්සරහා කොහෙද බං? ආයි අපි ප්‍රශ්න දාගන්න ඕනේ නෑ. දැන් ඌ කරදරයක් කරෙත් නෑනේ. එයා අපිට දැනුවත් කරා විතරයි නේ. මේකද බං ඉස්සරහා? මේක තමයි මම හිතේ ඉස්සරහා. මට කොහෙද බං මේක පේන්නේ මෙන්න මේ ඝන කැලේ නෙමෙයි. මේ ටික නම් තියනවා ගස්ස වෙන්නේ නැතු. තනකොළ විතරයි වෙලා තියෙන්නේ. අල්ලහන් ගේ ඉස්සරහා බලාගන්න කට්ටියට. පේනවනේ. ගේ ඉස්සරහා හොඳට. තමයි ගේ ඉස්සරහා. ගේ ලස්සනද තියෙන්නේ. මේ පුකේ කතා කරගෙන අපි යමන් දැන් අපෝ. ඔය කැලෙන් යන්න බෑ මෙහෙම යමන්. අපි යා අරගොල්ලෝ අතන ඉන්නවා අපි යනවා. පොඩි කැලයක්ද බං. මේ හතුසරපය ඇති තරම් ඵලයක්.